එහෙනම් මගේ යාළුවනේ කොල්ල කැලෑ වීඩියෝ එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි මේක. ඉතින් මේ ස්ථානයේ ඇතුළට යනකොට මෙන්න මේ වගේ යාඥා කුටියක් තිබෙනවා. ඉතින් මේ ස්ථානයේ යාඥා කරන්න යාලා දේවල් සපයලා තිබෙනවා. ඉඳ ගන්න බිම ඉඳ ගන්න අපහසු අයට. ඉතින් මෙතන අපිට පඳුරු එකතු කරන්න පුළුවන්, බාර ගැට ගහන්න පුළුවන්. يعني සුදු රෙද්දක වලගේ බාර අරගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ථානයේ ගැට ගහන්න පුළුවන්. ඉතින් යාඥා කරන්න පුළුවන් මේ ස්ථානයේ ඉන්න ගමන්. ඉතින් හරිම ලස්සනයි ස්ථානය ඇතුලේ හරිම නිස්කලංකයි ලස්සන ස්ටැචුස් වලින් පිරීලා හරිම ලස්සනයි පිටිපස්සේ තියෙන මෙවැනි වූ ගාන්ටාර කුරුණක්. ඉතින් මෙතන ඉටිබන්දම් පත්තු කරන්න පුළුවන්. මාරිල කුරුස පල්ලිය වගේම. ඉතින් අර මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්වු කොටින් ඉටිබන්දම් අරගෙන මෙතන පත්තු කරන්න පුළුවන්. ඉතින් යාඥා කරන්න පුළුවන් පල්ලිය ඇතුළට යන්න පුළුවන් දෙපැත්තකින්. ඉතින් පල්ලිය ඇතුලේ අපිට ඉඳගෙන ඒ වගේ මල් තාරක ළඟට ගිහිල්ලා යාඥා කරන්න පුළුවන් දන ගහලා. ඉතින් එතනත් පඳුරු එකතු කරන්න පුළුවන්. ඔයාලා යාඥා කළ ඉවර වෙලා ක්‍රිස්තියානි අය නම් කොහොමත් පඳුරු එකතු කරනවා. බෞද්ධ අයටත් කැමති නම් පඳුරු එකතු කරන්න පුළුවන්. බාරයක් අර මං කලින් පෙන්වපු ස්ථානයේ ගැට ගහන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණය හරිම ලස්සනයි. හරිම මනස්කාන්ත පරිසරයක හරිම ලස්සන විදිහට නිර්මාණය වුණු හරිම ලස්සන සුන්දර ස්ථානයක් තමයි මේ ස්ථානය. ඉතින් යාඥා කරලා එතන අපිට ඉඳගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා. මොකද මේ ස්ථානයේ කිසිම සද්දයක් බද්දයක් ඇහෙන්නේ නැහැ. හරිම නිදහස් ස්ථානයක්. ඉතින් මනස එක්තැන් කරගෙන ටික වෙලාවක් යාඥා කරලා බයිබලය කියවලා ඔයාලට එතන ඉඳගෙන පොඩි වෙලාවක් ගත කරන්න පුළුවන්. ඉතින් මගේ යාළුවෝ පළවෙනි වීඩියෝ එකක් බැලුවා නේද? ලස්සන කමෙන්ට් එකතු කරලා තිබුණා. ඉතින් ඒ කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි. ඉතින් එක අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි මට කියලා තිබ්බා මේක නංගි මුහුද නෙමෙයි කලපුව කියලා. ඔව් මේක කලපුව. මම මේ වීඩියෝ එකේ තැන් තැගල කලපුව කියලා කියනවා. ඒ වගේ මුහුද කියලා කියවෙනවා. ඒකට හේතුව අපි ඉන්නේ රත්නපුර නගරේ. අපිට ගොඩක් හුරු පුරුදු ගංගාවන් ඇලදොල. ඉතින් කලපුවතර ගොඩක් ഘോഷාකාරීව රළ බිඳිනකොට මට හිතෙනවා මේකත් මුහුද කියලා. ඉතින් ඒ හින්දා මට මුහුද කියලා කියවෙනවා. ඒකට සමා වෙන්න. ඉතින් ඒ ස්ථානයේ වල දකින්න විශ්වාසික ගෝලියෝ සමග රාත්‍රී භෝජනේ ආහාර ගන්නා වූ ඒ පින්තූරේ ගොඩක් ප්‍රසිද්ධ පින්තූරයක් ඒ ස්ථානයේ තිබෙනවා. ඉතින් මේ ස්ථානයේ මෙන්න මේ ස්ථානයේ තමයි අල්තාරයක් කියලා හඳුන්වන්නේ. දන්නේ නැති කෙනෙක්ට මම කියන්නේ. ඉතින් මේ ස්ථානයේ මේ විදිහට දන ගහන්න පුළුවන්, දන ගාලා යාඥා කරන්න පුළුවන්. ඉතින් වටපිටාවට මෙන්න මෙහෙම ග්ලාස් එකක් අරෙහාම හරිම ලස්සන විදිහට ගස් කොළන් මල් හිටවලා තියෙනවා. හරිම ලස්සනයි මේ නිර්මාණය. මේ ශිල්පය කරපු අය හරිම ලස්සන විදිහට මේ ස්ථානය ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේකේ ඒ ගෞරවය ඒ පොඩි වැඩේ ඉඳන් හදපු මිනිස්සුන්ටත් මුදල් වෙන් කරලා මුදල් වලින් ඒ වගේම ශ්‍රමයෙන් ඒ වගේම ප්‍රඥාවෙන් ඒ හැම දෙයක්ම දායකුණු හැම කෙනෙක්ටම මේකේ ප්‍රශංසාව ස්තුතිය යන්න ඕනි. ඉතින් හරිම ලස්සන මිනිස්සුන්ට ඇවිල්ලා හිත සතුටින් යන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කරාට මේක නිර්මාණය කරපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ස්ථානය හරියට මල්ලු වෙනක් වගේ මම හිතනවා මේක මල්ලු වෙනක් වගේ එදා සුදු බයිබලයේ සඳහන් වන ඒදන් මල්ලු වෙන වගේ ඇති කියලා මම හිතනවා මේ ස්ථානය. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන විදිහට තාම මේ පැලෑටි සමහරක් ඒවා තාම වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් ඒවා කවදාද දවසක ලොකු වෙලා ලස්සනට තවත් මේ ස්ථානෙ ලස්සන කරයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ ස්ථානයට එන්න ආසාවෙන් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කලින් වීඩියෝ එකේ වගේදීම මේ වීඩියෝ එකේදී දන්න ස්ථානවලින් නොදන්න දේවල් තියෙනවා මමත් හොයලා ඔයාලට කමෙන්ට් කරන්නම්. ඉතින් මගේ channel එකට දැන් 500ක් පහ වෙලා යනවා. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා 1k ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ විශේෂ වලට ගොඩක් ස්තුතියි. ඉතින් මගේ channel එක හරිම හිමින් යන channel එකක්. ඉතින් මම මගේ වැඩත් කරන ගමන් තමයි මේ පොඩියට වීඩියෝස් ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම හිතනවා මේ යන ගමන ලස්සනයි සුන්දරයි. ඉතින් හිමින් යන ගමන කවදාද දවසක ලස්සන ගමනාන්තයක් කරා යන්න මට හැකියාව ලැබෙයි කියලා. ඉතින් මේ විදිහට දෙපැත්තට යනකොට එක එක ස්ටැචුස්, ඒ වගේම මල් වර්ග, ඒ වගේම සුන්දරත්වය, ඒ වගේම කලපුහුලගත් එක්ක හරිම ලස්සනයි මේ ස්ථානය. ඉතින් ඔයාලගේ අලුත් විස්තරත් මට කමෙන්ට් එකේ එකතු කරන්න. ඔයාලා මේ ස්ථානට ගියොත් කොළඹ ගම්පහ මේගම වේයන්ගොඩ ඒ වගේම තද කියන්නේ ගොඩාක් විසි ප්‍රදේශවල ඉන්න අයට හරිම නිවාඩු දවසක් තියෙනවනේ මේ තැනට යන්න සීදුව. මොකද ඔයාලට ළඟයි සීදුව. හරිම හිත නිවෙනවා.
හරියට නිදහසලා ඉන්න පුළුවන් ස්ථානයක් කියන්න පුළුවන් මේ ස්ථානේ. මොකද මම ගියපු නිසා ඒක විඳපු නිසා මම ඔයාලට කියන්නේ හරිම ලස්සන නිස්කලංක ස්ථානයක්. ලොකුවට මිනිස්සුන්ගෙන් පිල්ල නැහැ. ඉඳගන්න පොඩි ස්ථාන තියෙනවා. ඒ ස්ථාන ඉඳගෙන ඔයාලට යාඥා කරන්න පුළුවන්. ඒ කුටිවලම ඒ ස්ථානවල යාඥා කරන්නත් එයා ඉඳ පහසුකම් සලසලා දීලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානවල තියෙනවා ඒ ඉඳගන්න ඒවා හරිම සුව පහසුවට හදලා තියෙනවා. ඒ කියන්නේ පැයක් දෙකක් වුණත් ඔයාලට ඉඳගෙන යාඥා කරන්න පුළුවන්. ක්‍රිස්තියානි කතෝලික කෙනෙක් නම් එහෙම නැති කෙනෙක්ට එතන ඉඳගෙන ඔයාලට යම් දෙයක් මෙනෙහි කරන්නට පුළුවන්. ඒ ඉඩ ප්‍රස්තාවත් ඒ ස්ථානේ හදලා තියෙනවා. ඉතින් මම මේ එහෙම යන ගමන් ඔයාලත් එක්ක පොඩි කතාවක් බෙදා ගන්නම් අපේ යේසුස් වහන්සේ ගැන. ඉතින් යේසුස් වහන්සේ අපේ පොළොවට මේ පොළොවට මිනිස්සෙක් වේශයකින් මනුස්ස ස්වරූපයෙන් තමයි උන්වහන්සේ එන්නේ. ඒ එහෙම එන්නේ උන්වහන්සේ අපේ ජීවිතවලට සදාකාල ජීවන ගැලවීම ලබා දෙන පිණිස. ඉතින් එදා උන්වහන්සේ අපේ පාපයන් වෙනුවෙන් අපේ පව් වෙනුවෙන් කුරුසි ගස්සක උන්වහන්සේගේ ජීවිතය පූජා කරා. උන්වහන්සේ කිසිම වරදක් දන්නේවත් නැති කිසිම වරදක් කරපුවත් නැති යේසුස් වහන්සේ එදා කුරුසේ පූජා වුණේ අපි නිසා, අපේ පව් නිසා, අපේ ජීවිතවලට සතුට ජීවනය සදාකාල සැනසීම සතුට ජීවන ලබා දෙන පිණිස. ඉතින් යේසුස් වහන්සේ කියන්නේ එහෙම චරිතයක්. ඉතින් මම ක්‍රිස්තියානි නිසා මම යේසුස් වහන්සේ ගැන ගොඩක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක පුංචි දෙයක් එකතු කරගන්නම්. මොකද යේසුස් වහන්සේ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අයට. ඉතින් ශුද්ධ බයිබලය කියලා අපිට පොතක් තියෙනවා. ඉතින් මේ පොත භාෂාවන් 100 ගානකින් පරිවර්තන වෙලා තිනවා දැන් වෙනකොට. ඉතින් ඒකේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියලා කොටස් දෙකක් තිබෙනවා. ඉතින් අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ උපතත් සමග උන්වහන්සේ කරපු සේවය, ඒ වගේ උන්වහන්සේ දේශනාවන් කරපු ඒවා, ඒ වගේම ගෝලයන්නික උන්වහන්සේ කරපු හාස්කම්, ඒ වගේ ආශාරත් ක්‍රියාවන්, ඒ වගේ උන්වහන්සේ කුරුසිපත් වීම, ඒ ස්ථානයේ සඳහන් වගේ පර ගිවිසුමේ දසපනත, ඒ වගේ මේ ලෝකයේ මැවීම, ඒ වගේ මිනිස්යා ප්‍රථම මිනිස්යා වුණු ආදාම් සයවා පාපයට වැටීම, අනාගත වක්තෘවරුන් විසින් ඊශ්‍රායල් ජනතාවට උන්ගේ ගැලවීම පිණිස කියන කාරණාවන් සහ බොහෝ ප්‍රශංසාවන් එවම දාවිද රජතුමාගේ ප්‍රශංසා ගීතයම ගීතාවලි පොත වගේ බොහෝ දේවල් සඳහන් වෙනවා. ඉතින් මම ගොඩක් කෙටියෙන් කියන්නේ වීඩියෝ එක ගොඩක් ඉක්මනට ඉවර කරන්න ඕන නිසා. ඉතින් මේ යේසුස් වහන්සේ කියන්නේ හරිම ප්‍රේමණීය මිනිසෙක්, ප්‍රේමණීය වූ දිව්‍ය පුත්‍රයෙක්. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමය කොච්චරක්ද කියලා කියනවා නම් උන්වහන්සේ ළඟට දවසක් දා උන්වහන්සේ ජීවිතුන් අතර ඉන්නකොට උන්වහන්සේගේ සේවා කාලය අවුරුදු 3ක් තිබුණා. උන්වහන්සේ මේ පොළේ අවුරුදු 33ක් ජීවත් වුණා. ඉතින් මේ අවුරුදු 3 සේවා කාලය තුළ උන්වහන්සේ බොහෝ හාස්කම් කරා. කුෂ්ඨ රෝගීන් සුව කළා, ඒ වගේම අන්ධ මිනිස්සුන් සුව කළා, ගෝලුවන්ට කතා කරන්න පුළුවන් කරා, ඒ වගේම ජීවිතේ නැහැ කියලා මැරලා කියලා හිතුව මිනිස්සුන්ට උන්වහන්සේ ජීවිතේ නැවත ලබා දුන්නා. මේ වෙන බොහෝ හාස්කම් උන්වහන්සේ කරා. හැබැයි කිසිම දෙයක් උන්වහන්සේ ප්‍රසිද්ධව කරේ නෑ. උන්වහන්සේ බොහෝම ප්‍රේමණීයව මේ මිනිස්සුන්ට ආදරය කරමින් උන්වහන්සේ ඉතාමත් නිශ්ශබ්දව නිස්කලංකව ඒ හාස්කම් සිද්ධ කරා. එදා දවසේදී උන්වහන්සේ ගාවට කාන්තාවක් ගෙනෙනවා. ඉතින් මේ කාන්තාව අනාචාරය හැසිරෙනු වෛශ්‍ය කාන්තාවක්. ඉතින් මිනිස්සු උන්වහන්සේ ඉදිරියට ගෙනල්ලා කියන මේ කාන්තාව මෙහෙම කාන්තාවක්, මෙන්න මේ විදි කාන්තාවක් කියලා. ඉතින් ඒ කාලේ එවැනි කාන්තාවන්ට ඇගේ පණ ඉවර වෙනකම ගල් ගසලා මරා දැමුණා. නමුත් උන්වහන්සේ මිනිසයන්ට කියනවා ඔයාලා අතරින් කිසිම පාපයක් වැරදක් නොකරපු ප්‍රථම කෙනා මේ යට ගලක් ගසන්න කියලා. නමුත් ඒකේ ස්ථානයේ කිසි මිනිහෙක් අවසන් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඇයගෙන් උන්වහන්සේ අහන උන්වහන්සේගෙන් ඔබ වහන්සේ මාව වර්ධිතපත් කරන්නේ නැද්ද කියලා. උන්වහන්සේ අහනකෝ අනිත් මිනිස්සු කියලා. ඊට පස්සේ ඇය කියනවා ඔව් මේ ස්ථානේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මමත් ඔබ වර්ධිතපත් කරන්නේ නැහැ. නමුත් මෙතෙන් පටන් අද සිට ඔබ හරි මාර්ගයේ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නට කියලා. ඉතින් මේ කාන්තාවගේ නම තමයි මග්දලායේ මරියා. ඉතින් උන්වහන්සේ කුරුසිපත් වෙන අවස්ථාවේ ඇය උන්වහන්සේ ළඟම සිටියා. ඒ වගේම උන්වහන්සේ දින 3කින් නැවත නැගිටීමේදීත් ඇය වාසනාවන්ත වුණා. උන්වහන්සේ දකින්න. ඉතින් බලන්න ජීවිතේ ලොකු පාප ජීවිතයක් ගත කරපු ලොකු නරක ගමනාන්තයක් ජීවත් වෙච්ච ස්ත්‍රියට උන්වහන්සේගේ මහත් වූ කරුණාවේ ආශිර්වාදයේ සමාව ලැබුණා. ඒ කරුණාවේ සමාව සමග ඇය ජීවිතේ බොහෝ වෙනස් වෙනවා. ඇය ජීවිතේ බොහෝ වෙනස් වෙලා ඇය නිවැරදි මාර්ගයට ගියා. ඉතින් ඔයාලගේ ජීවිත තුලත් මෙවැනි වූ අමාරු ජීවිත ඇති. අමාරු තැන් වලින් ඔයාලා ගමන් කරනවා ඇති. ඔයාලට සමාව දෙන්න බැරි, ඔයාලට වැරදි කරපු, ඔයාලා උඩට යනකොට ඔයාලගේ සතුට දකින්න බැරි, ඔයාලට නපුරකම් කරපු, කෙනෙහිලිකම් කරපු, ඔයාලට වැරදි කරපු බොහෝ මිනිස්සුන් නැති. එයාලට ඔයාලට සමාව දෙන්නටත් බැරුවත් ඇති. සමාව දීපුවත් මේ ස්ථානේ ඇති. නමුත් මම කියන්නේ ඔයාලට පුළුවන් තරම් එයාලට සමාව දෙන්න, ඔයාලගේ හදවත පිරිසිදු තබා ගන්න. එයාලා නිසා ඔයාලගේ හදවත තුල කිසිම තිත්ත දෙයක් තියාගන්න එපා.
ඔයාලා හැමෝටම අතහැරලා සමාව දෙන්න. සමහරක් වෙලාවට ඔයාලට බැරුව ඇති එයාලත් එක්ක එකට ඉන්න. මොකද එයාලව ඔයාලා ජීවිතේ ලං කරගන්න බැරුවම ඇති. කමක් නැහැ. එහෙම බැරි නම් ඔයාලා එයාලව අතහැරලා ඒත් එයාලට සමාව දෙන්න. දවසක් ඔයාලා ගාවට එයාලා ඇවිල්ලා ඔයාගෙන් සමාව ඉල්ලන දවසක් ඒවි. එතකන් ඔයාලා විශ්වාසයෙන් ඔවුන්ට සමාව දීලා ඔවුන් එක්ක කිසිම තරහක් නැතුව හදවතින් සතුටින් ජීවත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ ගැන ඉතින් මම යේසුස් වහන්සේ ගැන කියනවා නෙමෙයි. මම ක්‍රිස්තියානි වුණත් මම පාසල ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය. ඉතින් මම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළටම දෙකටම බෞද්ධ දර්ශනය තමයි ඉගෙන ගත්තේ. මම උසස් පෙළ කළේ බෞද්ධ ශිෂ්ටාචාරය. ඉතින් මට විශිෂ්ට සම්මාර්ථයක් තියෙනවා ඒ විෂයට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දෙකෙන්ම. ඉතින් මම මේ දර්ශනයන් දෙකම ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මම දන්නා මේ හැම දර්ශනයකම මේ හැම ආගමකම තියෙන උන්වහන්සේ වගේම හැම කෙනෙක්ම කියන්නේ හොඳින් ජීවත් වෙන ධාර්මිකව දැහැමින් ජීවත් වෙන්න හැමෝටම කරුණාවෙන් සලකන්න අවංකව ජීවත් වෙන යහපත් දේවල් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා සතුටු වුණා නම් ඔයාලගේ ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් වුණා නම් ඒක මට සතුටක්. ඉතින් මම අද දවසේ ඔයාලගෙන් ගිහිල්ලා එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සතුටින් ඉන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ජේසුස් පිටයි. බයි.